අපි ඉන්නේ රත්නපුර ඉම්පීරියල් සිනමා ශාලාවේදී. මේ ඉම්පීරියල් සිනමා ශාලාවට අද තරු රසක් පායලා තියෙනවා. ඒ සෝනා චිත්‍රපටය වෙනුවෙන් ලාංකේය සිනමාවේ බිහි වූ වෙනස්ම ආකාර ක්‍රියාදාම ශ්වාසජනක චිත්‍රපටයක් තමයි සෝනා කියලා කියන්නේ. සෝනා චිත්‍රපටයේ අලුත් තරු කීපයක්ම සිනමාවට හඳුන්වා දුන්නා. ඉතින් අද අපි මේ අවස්ථාවේ මුණ ගැසෙන්නේ ඔහු කාලයක් තිස්සේ මේ සිනමාවේ සිටි විවිධ චරිත රංගපාමින් සටන් අධ්‍යක්ෂණය කරමින් සටන් රංගනයේ යෙදෙමින් ඔහු කාලයක් තිස්සේ දුෂ්කර ගමනක් ආවා. ඒ දුෂ්කර ගමන අද වෙනකොට ඔහු ජය අරගෙන කඳු මුදුනට නැග සිටිනවා. මේ කඳු මුදුනට නැගී රංගන ශිල්පියා, සටන් රංගනවේදියා, සටන් අධ්‍යක්ෂකවරයා පැතුම් විධාන ගමගේ. ඉතින් අපි ඉතින් ආදරයෙන් පිළිගන්නවා පැතුම් සෝනා චිත්‍රපටය වෙනුවෙන්. ඉතින් පැතුම් ඔබට මොනවද කියන්න තියෙන්නේ මේ සෝනා චිත්‍රපටය ගැන? අතරතුර මේ සෝනා චිත්‍රපටය අපි සාර්ථකවමින් තිරුණා සිනමා ශාලාවල කියලා දෙනවා. ඉතින් අපි අද වෙන දින රත්නපුර සිනමා ශාලාවට කියන රත්නපුර සිනමා ශාලාව පිළිත්‍රිය යන තරම් වේශකින්පත් අපේ සෝනා ආදරය කරගෙන ඉන්නවා. ඒ වගේම සෝනා චිත්‍රපටය බලපු බොහෝ දෙනෙකු පළ කළ අදහසක් තමයි ඔබ අනාගත සිනමාවට නැතිවම බැරි තරුවක් වේ, නැතිවම බැරි සටන් රංගනවේදියෙක් වේ, නැතිවම බැරි සටන් අධ්‍යක්ෂකවරයෙක් වේ කියලා. ඒ අදහස මාද සනාත කරනවා. ඉතින් මුදින් මම මේකට දෙන්න කරන්න ක්‍රියාදාම චිත්‍රපටයේ ඉදිරිදි වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මොකද අපේ සිනමාවේ අතන ඒ කාලේ වගේ විදිහට වර්තමානයේ සිනමා චිත්‍රපටයේ නිෂ්පාදනය වෙනවා අඩු. ඉතින් ඇත්තටම වැඩි වැඩියෙන් ක්‍රියාදාම චිත්‍රපට නිර්මාණය වෙනවා නම් මම හිතනවා අපේට ලොකු දෙයක් කරන්න පුළුවන් මේ සිනමාව. ඔලිව් ක්‍රියාදාම මම ලොකුයි. අනිවාර්යයෙන්ම ඔබ දන්නවා හොලිවුඩ් සිනමාවට බොලිවුඩ් සිනමාවට මෙය තරම් අරුමයක් නෙවෙයි මෙවැනි ක්‍රියාදාම සිනමාවට බිහිවීම. නමුත් ලාංකේය සිනමාවේ මෙවැනි ක්‍රියාදාම චිත්‍රපටි බිහි වෙන්නේ බොහෝ සෙයින් අඩුයි. මා දන්න විදිහට අවුරුදු 25ක් පසු තමයි නැවත ක්‍රියාදාම චිත්‍රපටියක් මේ ආකාරයට සිනමා ශාලාවට එන්නේ. ඉතින් ඉදිරියේදී ඔබේ දායකත්වය කෙසේ වෙයිද? මුදින් මම දැනටමත් වන්දාරුවා කියලා චිත්‍රපටය අන්තිමේ සැපේම ඊට අමතරව තව ඉදිරියේ මේ අවුරුද්දේ මැද භාගයේ පටන් ගන්න තව ඇක්ෂන් අපි බේස් එකකින් කියන දෙන විශේෂයෙන්ම මේ ඇක්ෂන් සිනමාව නැවත පටන් ගන්න පුළුවන්. ඇත්තටම අපි ගත්තම අපේ සේල්ස් එකේ ගොඩක් හින්දි, තෙලුගු, මලයාලම් වගේ සිනමා බලන්න ලොකු නම්බුවක් ගන්නවා. ඉතින් මේක දැන් අපේ සිනමාවේ බිහි වෙමින් සහ නිර්මාණය වෙමින් පවතින. ඉතින් ඒකට අපි බේස් එකට කියලා දෙන්න පුළුවන් තරම් ඇවිල්ලා එන්න මේ සෝනා කියලා අපි ලස්සන චිත්‍රපටයක් ක්‍රියාදාම චිත්‍රපටයක් කරලා තියෙනවා. ඉතින් මම හිතනවා වෙනස්ම විදියට මසාලා වඩක් කිව්වොත් නිවැරදි. මොකද අර ආතල් එකක් දෙන්න පුළුවන් සිනමා ශාලාවට ගිහිල්ලා ගැම්මෙන් එළියට බහින්න පුළුවන් නිර්මාණයක්. ඉතින් ඇවිල්ලා බලන්න කියනොත් මේ බැලීම තුළින් තමයි අපිට උපන්න රැකෙන්නේ සහ ඉදිරි නිර්මාණ කරන්න ලොකු ශක්තියක් අපිට ලැබෙන්නේ. අනිවාර්යයෙන්ම අපි ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා ඉදිරියේදී තවත් මේ සෝනා චිත්‍රපටයේ සිට ඔබ කඳු මුදුනක සිටිනවා නම් මේ කඳු මුදුනේ සිට තවත් චිත්‍රපටි වලට දායක වන්නට, තවත් චිත්‍රපටි අධ්‍යක්ෂ චිත්‍රපට සටන් අධ්‍යක්ෂණය කරන්නට, ඒ චිත්‍රපටි ප්‍රේක්ෂකයන් වෙත ප්‍රක්ෂේපණය කරන්න ඔබට හැකියාව, ශක්තිය, ධෛර්යය හා වාසනාව ලැබේවා කියලා අපි සුබ ප්‍රාර්ථනා කරනවා සඳුරු TV YouTube channel එක වෙනුවෙන්. ඉතින් ඔබත් එන්න බලන්න මේ තාරුණ්‍යයේ විවිධ හැඩයන් සෝනා චිත්‍රපටි හරහා දකින්න ඔබත් ගලබන්න සෝනා.
ඒක